අන්‍යවාසේ වරබුන් කොමද ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඒවාගේම පාඩම්වැඩ කටයුට්ටික සාර්ථකව කරගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මම අද අලුත් වීඩියෝවක් කරන්නවා. අහලම් බලන්න ඉපස් ටොපික් එක්සෑම් එක පාස් වෙලා කියන්නේ කොරියන් විභාගය රැකියන් විභාගය පාස් වෙලා කොරියාවට ගියද ඔයාට මේ පාඩම නැත්තං කොරියාව කම්පැනීක වැඩ කරන්න බෑ. මොකද හේතුව මේ පාඩමේ ඇතුළේ කම්පැනියක වැඩ කරන්න ඕන විදිහ කොට ඒ බාණ්ඩවලට කිය නම් යන්ත්‍රප කරනවට කිය නම් තුළත් වෙලා තියෙන මේ පාඩම. එහෙනම් ඔයා මගේ වීඩියෝක බල්ල ගමන් ඒවයිකන කන්ම සරලවම වාට කියල දෙන්න. එනම් මගේ වීඩියෝ බානුවාට හේතු තුළත් තියෙන පලින එක තමයි පසුගේ ප්‍රශ්න සමඟ අපි මම සාකච්ඡක්. එතකොට දෙවනි එක තමයි රූප කියන්නේ මේ යන්ත්‍රයට කියන මේ නම රූපෙත් එක්ක වචන පැහැදිලි කළ දෙනවා සරලව. ඊළඟට මේකේ අමාර කෙර හිතන ග්‍රැම පොයින්් එක ග්‍රැම පොයින්් ග්‍රැම දෙකත් තියෙනවා. ග්‍රැම පැට දෙකත් සරලොම් කෙල. එනම් ඉවරෙනකම් වීඩියෝ බලන්න. ඒවාගේම යාළුවන්ටත් බලන්න පුළුවන්ගෙන ෂයා කරන්න. ඒවාගේම කමෙන්ට අත්දාන්න අමාරුත තිබොත් කමෙන්ට් අදදාන්න මංවාට කියල දෙෙනවා. ඒවාගේම මගේ YouTube චැනල එකත් සස්ක්‍රයිප් කල නැත්තා සස්ක්‍රයිප් කරලා බෙල්ලයි කන්නගත් කල තියාගෙනන්න අකතානද වීඩියෝඩ. හරි ඔන්න ළමයි මංකිව්වා වගේම 36වෙනි පාඩමේ අපි පාඩම් පටන්ගන්න කලින් මංවාට එන ප්‍රශ්න පෙන්නලා තමයි පාඩම් පටන් ගන්නේ. කානේ තරෝකා කචංගල මචංගස කොරු ශිප්සියෝ මේ කානා දෙබ සත්තියනවා මෙතන්ට එන එක ලියන්න තියෙන තියෙන් තෝරලා මොකක්ද කියලා තෝරන්න තියෙන. ඒ වගේ ප්‍රශ්නයක් එනවා. මේ වගේ එකක් එනවා. මේක මේ මම පසුගිය පේපර් අධ්‍යයනය කරලා හදපු ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මේ මෙතන වචන හතරෙන් මේ ඡේද තේරුම කියන ඡේද කියනවා මේ මොකක්ද කියලා අහනවා. මේක කරන්න මොකක්ද? දැන් බඩු තල්ලු කරගෙන යන වාහනේ මොකක්ද? ඒ වගේ එකක් ඇහුවම මේ මෙතනින් එන උත්තර හතරෙන් එන එක තමයි තෝරලා අපිට ගන්න. පොජන් නම් පොජන් කියලා ගහන්න තියෙන්නේ. මෙතන මේකේ උත්තරේ පොජන් නෙමෙයි. මම ඒක කියලා දෙනවා වීඩියෝ එක අවසානට. මෙතන අවසානෙත් අපිට තියෙනවා මේ මම හදලා දෙලා තියෙනවා මේ තේරුම ඇනලයිස් කරලා මේක මං වීඩියෝ ඕනේ කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න මං එයාට අප්ලෝඩ් කරලා දෙනවා. හරි. එහෙනම් අපි යමු පාඩමට. හරි. 36 වෙනි පාඩම අපිට මෙහෙම දීලා තියෙනවා. හරි. මේ චුල්හා කියලා කියන්නේ සාමාන්‍යයෙන් නැව්ගත කරනවා නැත්තම් බෙදා හරිනවා කියන අදහස. චුල්හා හරි. ශිප්පමෙන්ට් කියලා කියන්නේ මේ නැව්ගත කරනවා බෙදා හරිනවා වගේ අදහසක් එන ගැබ් වෙලා තියෙනවා චුල්හා කියන එකට. එතකොට ක්වල්ලි කියනවා කළමනාකරණය. එතකොට නැව්ගත කීම කළමනාකරණය නැත්නම් බෙදා හැරීම කළමනාකරණය කියලා අපිට ගන්න පුළුවන්. එතන හේතුව මං ඔයාලට මේ මෙතන අදහස ගත්ත එකේ හේතුව මං පහළ මේ රූප ප්‍රශ්න කියන රූප වල දීලා තියෙනවා මේ වචනේ මං ඔයාලට එතන ඉඳලා පැහැදිලි කරලා දෙන්න. හරි. එහෙනම් අපි යමු රූප වචන ටිකට. හරි. අපිට ඉස්සෙල්ලාම දීලා තියෙනවා පොජං මිත් චොක්චේ චකොප් කල්යොන් නොහි. හරිද? මේ පොජං හදා කියලා කියන පොජං හදා කියන පාර්ස කරනවා. මිත් කියනවා සහ රවනවා කියලාත් කියනවා චොක්චේ. සගොප් කියලා කියනවා වැඩ. ක්වලියන් කියලා කියනවා සම්බන්ධ ඔහු කියනවා වචන. පැටීම කියලා තමයි කියන්නේ. يعني චොක්චේ කියලා කියන්නේ පටවනවා කියන අදහස. එහෙනම් පාර්ස සහ පැටීම වැඩ සම්බන්ධ වචන මාලා. හරිනේ. චොක්චේ කියලා කියන අසුරු. හරි. අපි ගමු පළවෙනි වචනයට පළවෙනි රූපයට සදා පොජං හදා කියලා කියන්නේ පාර්සල් කරනවා. සදා පොජං හදා මේ වචන මේ ඉරක් ගහලා තියෙන වචන දෙකක් කියලා තියෙන වචන මේ සමාන වචන. මේවා එනවා ටොපික් එක්සෑම් එකට සමාන වචන තෝරන්න. මේ තම්දා නොත්තා ඇතුලෙන් තියෙනවා. තම්දා නොත්තා නිකන් එහෙම තියෙනවා අදහස. නොත්තා තම්දා නොත්තා
මේ තම්ද කියන පිගානයෙන් කෑම තියෙනවා කියන අදහස ගන්නත් පුළුවන් තම්ද නොත්තා. පුඤ්ඤ හදා කියලා කියන වර්ග කරනවා. පුඤ්ඤ හදා කියලා කියන වර්ග කරනවා. මුක්තා කියනවා ගැට ගන්නවා කියන අදහස. මුක්තා ගැට ගන්නවා කියන අදහස. ඊට පස්සේ මිල්පුන් හදා කියලා කියනවා සීල් තියෙනවා. මිල්බුන් හදා කියලා කියනවා සීල් තියෙනවා. හරි. ලාබේරල් පුතිදා. ලාබේරල් පුතිදා කියලා කියන්නේ ලේබලයක් අලවනවා. මේ පුතිදා කියන එකේ තේරුම තමයි පුතිදා කියන එකේ තේරුම තමයි අලවනවා කියන එක. ස්ටිකරල් පුතිදා. කියන්නේ ස්ටිකරයක් අලවනවා. ලාබේරල් පුතිදා. ලේබලයක් අලවනවා. නරදා කියලා කියන්නේ රැගෙන යනවා. නරදා රැගෙන යනවා. උන්ගිදා කියලා කියනවා චලනය කරනවා. නරදා කියනවා රැගෙන යනවා. හරි. සත්තා කියලා කියනවා ගොඩ ගහනවා. මේ බඩු පෙට්ටි ගොඩ ගහන එක්කනේ. සත්තා කියන්නේ ගොඩ ගහන. හරි. දැන් ඊළඟ වචන ටිකට පොජං කිජුන්සෝ. ඒ කියන්නේ මොකද්ද? පොජං කිජුන්සෝ කියලා කියන්නේ ඇසුරුම් නිර්ණායක නිර්දේශ. ඇසුරුම් කිරීමේ නිර්දේශ. මේක මෙහෙම චෙජොල් චුරයන් කගී ප්‍රමාණය අනුව ඒව ඇසුරුම් කිරීමේ නිර්දේශ තියෙන පත්‍රිකාවට තමයි පොජං කිජුන්සෝ කියලා කියන්නේ. වංජුන්ස කියලා කියන්නේ මේ අර කුෂන් එක තියෙනවා නේද? ඔයාලා අර මෙහෙම අපි දැන් ටීවී එකක් කරේ මේ දැන් කැඩෙන බිඳෙන සුළු දාගෙන යනකොට අපි කුෂන් එකක් දාන්නේ. අන්න ඒකට තමයි කියන්නේ වංජුන්ස කියලා. වංජුන්සේ කුෂන් වංජුන්සේ. ඊපස්සේ පංචොන්ස කියලා කියන්නේ මල නොකන ටිෂු වලට. මල නොකන ටිෂු වලට තමයි ඒ වගේ තමයි යකඩ බඩුව එහෙම දානවනම් ඔතල දාන්නේ පංචොන්චි. හරි. පෙරෙත්ත කියලා කියනවා පැලට් එකට. මේක තියෙන්නේ මේ තියෙන්නේ පැලට් එක. පෙට්ටියේ මුඩ තියන්නේ ඕක උඩ. හරිද? හරි මේ මෙන්න මෙතන අපි ගමු මේ කේජිදා කියලා කියන්නේ කැඩෙනවා. බින්දෙනවා. කේජිදා කියනවා කැඩෙනවා බින්දෙනවා. හරිද? ඔබ්ජෙ කියලා කියනවා සමාගම. ඔබ්ජෙ. චිසි හදා කියලා කියනවා උපදෙස් දෙනවා. කත්තා නොත්ත කියලා කියනවා ගිහිල්ලා තියෙනවා. යමක් භාණ්ඩයක් ගිහිල්ලා තියෙනවා. හරිද? කත්තා නොත්ත කියලා කියන්නේ එතකොට යම් භාණ්ඩයක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ නොක්සල්ද කියලා කියන්නේ නිකන් දිය වෙනවා කියන අදහස. නොක්සල්තා. හරිද? දිය වෙනවා කියන අදහස ගන්න නොක්සල්තා. කුම්කුම් හදා කියලා කියනවා අර නිකන් අර පරිස්සමට අපි කියන්නේ වීදුරු බඩුවක් එහෙම හරන කුම්කුම් හදා කියලා කියන්නේ පරීක්ෂමට. කොම්කොම් හදා. කොම්කොම් හදා කියලා කියන්නේ පරීක්ෂමට. කොම්කොම් හදා. උන්සොන් හදා කියලා කියන්නේ ප්‍රවාහණය කරනවා. ට්‍රාන්ස්පෝර්ට් කියලා තියෙන්නේ. උන්සොන් හදා කියලා කියන්නේ ප්‍රවාහණය කර. මේ උන්ජොන්ජා. කවුද උන්ජොන්ජා? උන්ජොන්ජා කියන්නේ කාටද? ඩ්‍රයිවර්ට. ඩ්‍රයිවර් මහත්තයාට උන්ජොන්ජා. හරිද? එතකොට උන්සොන් හදා කියලා කියන්නේ ප්‍රවාහණය කරනවා. සොන්සන්ත හදා කියලා කියන්නේ ඩැමේජ් වෙනවා. හරිද? ඩැමේජ් වෙනවා කියලා කියන්නේ තුවාල වෙනවා, ඩැමේජ් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා සොන්සන්තෙදා. සින්කියෝගල් සදා කියලා කියන්නේ අවධානය දෙනවා. සින්කියෝගල් සදා. කගි කියලා කියනවා ප්‍රමාණය. පියෝල් කියලා කියනවා දැනටමත් එතරම් කියන අදහස ගන්න. පියෝල් කියන එක අපි මේ යොදනවා. පියෝල් කියන එක යොදනවා. හරි. අපි යන් එහෙනම් හරි. මෙන්න දීලා තියෙන ව්‍යාකරණ පැටර්න් එක උන් කියන අදහස. මේක ගන්න අපි මේ අතීත කාලය හඟවන්න කියන එක තමයි මේ උන් කියන එක දාන්න. හරිද? උන් කියන එක දාන්න. කන්කිල් කානන්කිල් කල්කිල් වීඩියෝගෙන් කියලා දුන්නා අනාගත කාලෙ මෙන්න මේක කල්කිල් කියන්නේ අනාගත කාලය වල ගැන. අද දීලා තියෙනවා උන්. ඒ කියන්නේ මේ වීඩියෝ එක කරන උන්. ඒ කියන්නේ අතීත කාලය. හරිද? මේක මේ පච්චිම ભેදයක් තියෙනවා. පච්චිමයක් තියෙනවා නම් මං කියලා තියෙනවා හල් කිරීමක් තියෙනවා. උන් කියලා තමයි අපි යොදන්නේ. මේ තියෙන්නේ තත්තා කියන එක තා ඉවත් කරාට පස්සේ ඔන්න මම මෙහෙම කියලා දෙන්නම්. තත්තා කියන එක
තත්තා කියන එක හරිද වහනවා කියන අදහස තත්තා තයන් ඉවත් කරාට පස්සේ මේ හල් තයන්නක් තියෙනවා. එහෙනම් පච්චිමයක් තියෙනවා කියන්නේ අපි මෙතන දාන්නේ මෙන්න උන් කියන එක. පච්චිමයක් නැත්තම් උන් කියලා. මේ තියෙන්නේ පෙවුදා කියන එක තා ඉවත් කරාට පස්සේ හරිද පෙවුදා කියන එක තා ඉවත් කරාට පස්සේ මේ පච්චිමයක් නැහැ මෙතන. හරිද පච්චිමයක් නැහැ. එහෙනම් මෙතන අපිට යොදන්න පුළුවන් පෙවුන් ඉගෙන ගත්ත. හරි මම ඔයාලට දැන් මේකේ තේරුම සරලවම කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ උදාහරණයක් දාලා මේ ව්‍යාකරණයේ තේරුම සරලවම කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. 제가 여기에 둔 포장 기준서 못 봤어요. 제가 여기에 둔 포장 기준서 못 봤어요. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ 제가 කියලා කියනවා මම. 제가 කියලා කියනවා මම. යෝගි කියලා කියනවා මෙතන. යෝගියේ මෙතන. මේ ඒ කියන එක දාන අදහස් තුනක් තියෙනවා. ඒ කියන එක දානවා මේව අමතර කරුණු ලියා ගන්න. පළවෙනියට දානවා අපි කාල පරාසයක් වෙන්නද්දී. කාල පරාසයක්. ඊළඟ එක දානවා දිශාවක් වෙන්නද්දී. දිශාවක් දානකොට දිශාවක් වෙන්නන්න දානකොට දානවා. ඊළඟට දානවා ඒ කියන්නේ යෙදෙනවා ස්ථානයක්. යම්කිසි ස්ථානයක් දාද්දී මේ හක්කියෝයේ ඉස්සය 저는 지금 학교에 있어요. මම දැන් පාසලේ ඉන්නවා. ඒ වගේ දන්න මෙන්න මේ ඒ කියන එක අවස්ථා තුනකදී යෙදෙනවා. හරි. මං හිතනවා මං වෙනම කියලා දුන්නේ. හරි. යෝගි කියලා කියනවා මෙතන. යෝගියේ මෙතන තුන් මෙන්න මෙහෙම තුදා. තුදා කියලා කියන්නේ තබනවා. තබනවා කියන අදහස ගන්න තුදා. තා ඉවත් කරාට පස්සේ පච්චිමයක් නැති හින්දා තුන් කියලා දාලා තියෙන හේතුව මොකද්ද? අතීත කාලේ ඉන්න ගන්න එහෙනම් තැබුවා. මෙන්න මේක අර මං කියලා දෙන්නම් ඉතිරි ව්‍යාකරණ දෙකත් මේ තුල් තබන් ඉන්න. ඊපස්සේ තුනන් තබන කියන අදහස. තබන. හරිද? තබන කියන අදහස. හරිද? එතකොට මෙතන කියන්නේ 제가 여기에 둔 포장 기준서 못 봤어요. ඒ කියන්නේ 포장 기준서 අපිට උඩ හම්බුණා. අර ඇසුරුම් කිරීමේ නිර්දේශ තියෙන පත්‍රය මොත් කියනවා බෑ කියන අදහස ගන්න. මොත් බෑ නෑ කියන අදහස ගන්න. මොත් පස්සයෝ මේ පොදා කියන එක තමයි පස්සයෝ කියලා දාලා තියෙන්නේ. මේක අතීත කාලේ හින්දා අත්තොත් දාලා තියෙනවා. දන්නවනේ අතීත කාල කරන් අස්සයෝ ඔස්සයෝ හෙස්සයෝ. නේ අස්සම්නිදා ඔස්සම්නිදා හෙස්සම්නිදා කරුවාත සරේ. එහෙනම් මෙතන දාලා තින්නේ අස්සයෝ මොත් පස්සයෝ කියන්නේ දැක්කේ නැද්ද කියලා අහනවා. 제가 මම මෙතන තිබ්බ මේ අසුරුම් කිරීමේ නිර්දේශ පත්‍රය දැක්කේ නැද්ද කියලා අහනවා. මම මෙතන තිබ්බ අසුරුම් කිරීමේ නිර්දේශ පත්‍රය දැක්කේ නැද්ද කියලා අහනවා. හරි. දැන් තේරෙනවා ඇති. මෙන්න මේකේ පච්චිමයක් නැතිකොට අපි නයන්න දානවා කියලා මං ඉස්සෙල්ලාම කියලා දුන්නා උඩ. ඒ වගේ මේ ඉල්ලාකරෙන් අවසන් වෙනවනම්. ඒ කියන්නේ මේ මං කලින් කියලා දීලා තියෙනවා. කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා මන්දල්තා වගේ වචන ආවම පස්සේ තා ඉවත් කරාම අවසන් වෙනවා මේ උල් වලින් අවසන් වෙනවා නම් ව්‍යංජනය අපි උල් වෙනුවට මෙතන නම් උන් ආදේශ කරලා තමයි ලියන්නේ. එතකොට මන්දල් කියන එක මන්දන් කියලා තමයි ලියන්නේ. ඒක අවදිමත් නීතිය යන මේ අවදිමත් නීතිය යන මේකක්. ඒක හින්දා මේකේ දැන් මේ වගේ මන්දල්තා වගේ වචනවලදී තා ඉවත් කරාට පස්සේ ඉවත් කරලා උන් ආදේශ කරලා තමයි ලියන්නේ. ඒකට මෙතන මන්දල් කියන එක මන්දන් කියලා තමයි ලියන්නේ. ඒකට අදහස ගත්තොත් හදපු හරි. ඊළඟට මේ අවසාන මේක බලමු. ඵලයේ සානුවන් මුල්ගොනල් චංගොරෝ උම්ගිසේයෝ. ඒ කියන්නේ
මේ පෙලෙත්ත කියලා කියන පැලට් එක. පැලට් එකට අපිට උඩ හම්බුණා සත්තා කියනවා ගොඩ ගහනවා. සත්තා. නොත්තා කියලා කියනවා තබනවා. උඩ අපිට හම්බුණා. එහෙනම් උන් දාලා තියෙනවා නොන් තබපු කියන අදහසක. මුල්ගොන් කියනවා බාණ්ඩ. මුල්ගොන් කියනවා බාණ්ඩ. චංගොරෝ මේ මෙන්න මෙතන ව්‍යාකරණයක් කියනවා මං කියලා දෙන්නම් මේක වෙනම ලියා ගන්න. රෝ එරෝ කියලා කියන්නේ මේකට. sorry. එරෝ. අයි එරෝ දාන්නේ. පච්චිමයක් තිබ්බොත් එරෝ. රෝ කියලා කියන්නේ යෙන් මගින් කියන අදහස ගන්න. එහෙනම් චංගොරෝ මේ යෙන් මගින් ලෙසට කියන අදහස ගන්නත් ගන්න. හරිද? તો චංගොරෝ ගබඩා කාමරයට ඔම්ගිසේයෝ ඔම්ගිදා කියලා කියන්නේ රැගෙන යන උඩ හම්බුණා. එහෙනම් පැලට් එකේ උඩ තිබුණ භාණ්ඩ චංගු ගබඩා කාමරයට රැගෙන යන්න කියලා කියනවා. කසේයෝ දාලා තිනවා සේයෝ. මේක ගෞරවාර්ථ භාෂාවෙන් දාන්නේ. එතකොට මේක මේ යම්සියක් කරන්න කියලා අවධාරණයෙන් දැනුවත් කරනවා. සේයෝ. හරි. පියන් එහෙනම් ඊළඟ මේවා ටිකට හරි. අපිට තියෙනවා චුල්හා කොල්ලි කොල්ලෙොන් නොහි. උඩ අපිට හම්බුණා නේද? එතකොට මේ චුල්හා කියලා කියන්නේ නැව්ගත කිරීම. චුල්හා. කොල්ලි කියලා කියනවා කලමනාකරණය. වන්‍යොන් කියලා කියනවා සම්බන්ධ. ඕහි කියන වචනේ. එහෙනම් නැව්ගත කිරීම කලමනාකරණය සම්බන්ධ වචන. හරිද? ඔයා මේ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් උඩ අපිට මෙන්න මේවා පෙට්ටියට කියන්නේ මොකක්ද? පෙට්ටිය ගිහින් තියන්න කියන්නේ මොකක්ද? මේ දැන් මෙන්න මේක වගේ දැන් මේ කුෂන් එකට කියන්නේ මොකක්ද? මේ කිජුන්සෝ එක කියන්නේ මොකක්ද? හරිද? ඒවා දන්නේ නරද කියන්නේ මොකක්ද? රැගෙන යන උඩින් කියනවා. හරි බුන්නේ හදා. ඒකයි මං කිය මේ පාඩම වැදගත් කියලා. හරි. මේ පළවෙනි රූප මේකට යන් වචනයට යන් ඉබ්බු හදා කියලා කියනවා ඇතුළත් කරනවා. ඉබ්බු හදා. මෙතන මේ මුල්ලිය ජංගු කියලා කියන්නේ අමුද්‍රව්‍ය ගබඩාව. අපිට මේක හම්බුණා මේ කලින් පාඩමේ. මම ඔයාලට ඒක කියලා දීලා තියෙනවා. කවුරුත් බැලුවේ නැත්නම් ඒක බලන්න ගිහලා මුල්ලිය ජංගු කියලා කියනවා අමුද්‍රව්‍ය ගබඩාව. චුල්ගු හදා කියලා කියනවා පිටතට ගන්නවා. පිටතට ගන්නවා චුල්ගු හදා. කොම්සු හදා කියලා කියන්නේ පරීක්ෂා කරනවා. කොම්සු හදා පරීක්ෂා කරනවා. උන්බන් හදා කියලා කියන්නේ ප්‍රවාහණය කරනවා. උන්බන් හදා. හරි ගොඩක් වචන හම්බුණා මේකට. ඔම්ගිදා කියලාත් කියනවා නේද? රැගෙන යනවා. හරි උන්බන් හදා ප්‍රවාහණය කරනවා. සිත්තා චොක්චේ හදා. සිත්තා චොක්චේ හදා කියලා කියන්නේ වාහනේට බඩු පටවනවා. සිත්තා චොක්චේ හදා. මේ දීලා තියෙන වචන දෙක දීලා තියෙන වචන අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. මොකද විභාගයට අහනවා සමාන වචන. දැන් සිත්තා දීලා මේක සමාන වචනය හොයන්න කිව්වොත් එහෙම අපිට මතක තියෙනොන් ටක් ගාලා චොක්චේ හදා කියලා ගහන්න. හරි නිරිදා කියන්නේ බානවා. කියන්නේ බිමට බඩු බානවා කියන අදහස. චුරාදා කියලා කියනවා මේ නැව්ගත කරනවා කියන අදහස. චුල් හදා චුරාදා. චුල් හා හදා නැව්ගත කරනවා. හරි. ඊළඟ එක නම්පුන් හදා කියලා කියනවා බෙදා හැරෙනවා. නම්පුන් හදා කියලා කියන්නේ බෙදා හැරෙනවා. මේ ඩිලිවරි කියලා කියන්නේ නම්පුන් හදා කියලා කියන්නේ බෙදා හරිනවා. හරි. මේ මං කිව්ව නේද නිෂ්පාදන කර්මාන්තය යන කට්ටියට මෙන්න මේකට තියෙන නම දන්නේ නැහැ. සජන්නේ මේකට කියන නම ඇහුවොත් එහෙම මේක අරන් ඉන්න කිව්වොත් එහෙම මේක දන්නේ නැහැ. මේව අනිවාර්යෙන් එනේවනේ. හරි. චිකේචා කියලා කියන ෆෝක් ලිෆ්ට් එකට. හෙන්ද පළෙත්ත කියලා කියනවා අත් පැලට් එක. මේක තමයි පෙට්ටි හැම දාගෙන අරන් යන්නේ. හෙන්ද කාද කියලා කියන්නේ අත් කරත්තයට. හෙන්ද කාද. තෙජා කියලා කියන ටොලියට. තෙජා. මේවා අනිවාර්යෙන් එනවා මේ EPS topic exam paperේ රූප ප්‍රශ්නයක් දීලා අනිවාර්යෙන් ඒ රූපෙට මොකක්ද කියලා මේකට ගහන්න එනවා. පිළිතුරු තෝරන්න එනවා. එතකොට අපිට මතක තියාගන්න ඕනේ ආයි මේ එක එක උපකරණ වල කෙරෙන කාර්ය දීලා අහනවා. අපිට ඉදුල එක දැනගෙන තියෙන්න ඕනේ. ආයි මේ රෝද දෙකක් තියෙන එක, හෙන්දකා දෙක, රෝද නැති එක, හෙන්ද පළෙත් එක, රෝද හතරක් තියෙන එක ටෝලිය කියලා එහෙම දැනගෙන තියෙන්න ඕනේ.
චුල් හා රියන් කියලා කියන නැවගත කිරීමේ ප්‍රමාණය. මේ රියන් කියලා කියන සාමාන්‍යයෙන් ප්‍රමාණයක් ගණනය කරද්දී රියන් කියලා දාන්න. එතකොට චුල් හා රියන් කියලා කියන්නේ නැවගත කිරීමේ ප්‍රමාණය. සූර්යයන් කියලා කියනවා මේ ඒත් ප්‍රමාණය කියන අදහස ගන්න. ප්‍රමාණය සූර්යයන් ප්‍රමාණය. පාචිමොප්සි කියලා කියනවා අර මේකක් නැතුව පාචිමොප්සි. හරි සම්පූර්ණව පරිපූර්ණව ගේන්න කියලා පාචිමොප්සි. සුගෝ හදා. දැන් කොරියාවේ අපි වැඩක් කරලා ඉවරනම අනිවාර්යෙන් දැන් අපි දැන් ඕනම වැඩක් කරලා ඉවරනම හොඳට කරා කියලා කියන්නේ සුගෝ හදා කියලා. දැන් සුගෝ හෙසයෝ කියන්නේ හොඳට කරා. හොඳට කරා කියලා කියනවා සුගෝ හදා කියලා කියන්නේ. වැඩේ හොඳට වුණාම සුගෝ හදා කියලා කියනවා. හරිද? මච්චුදා කියලා කියන්නේ සකස් කරනවා මච්චුදා. තොරොචිදා කියලා කියන්නේ ඇද වැටෙනවා පහළට ඇද වැටෙනවා. පච්චුල් කියනවා කඹයට. චුරයන් කියලා කියනවා බරට. චුයි හදා කියලා කියන ප්‍රවේශම් වෙනවා. චුයි හදා කියලා කියන ප්‍රවේශම් වෙනවා. මේ වචන ටික ඔයාලට පාඩම් කරගත්තට පස්සේ අර තේහා එනවනේ. තේහා කියලා කියන්නේ මේ දෙබස් ටික දිනවනේ උඩ. මෙන්න මේ දෙබස් ටික මාර ලේසි වෙනවා. හරිද? එහෙනම් මුලින්ම අපි දැනගන්න ඕනේ වචන ටිකයි ග්‍රැමර් පොයින්ට් එකයි. බලන්නකො බොරුද කියන්නේ කියලා. මම ඔයාලට එක තැනක් පෙන්වන්නද බොරුන. මේ වචන ටික පාඩම් කරලා පස්සේ වංජුන්ජේ කත්තා නොඅච්චියෝ ගිහින් තිබ්බ නේද? හරි. මේ වංජුන්ජේරෝ මේ ලෙසට චෙපුමල් මේ කොම්කොම් හාගේ සූක්ෂම ලෙසට නැත්තම් අර පරිස්සමට කියන අදහස. හරි. මේ වංජුන්සේ චෙපුම සොන්සන් තෙල් කියන්නේ සොන්සන් හදා කියලා කියන අර අනතුරුක වෙන්න බෙදින්න පුළුවන්. දැක්කනේ වචන පාඩම් කරලා පස්සේ කොහොමද කියලා. මේ සින් කියමු සෝ හරිද? ඒ හින්දා මේ වචන ටික පාඩම් කරගන්න වීඩියෝ එක ස්ටොප් කරලා හරි. ඒක තමයි මේක මේන් පොයින්ට් එක. ග්‍රැමර් එක සහ වචන රූප වචන දෙකම. හරිද? හරි. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි යන් get කියන ව්‍යාකරණය ගන්න. මේක සරලම ව්‍යාකරණයක්. මේකට පච්චිම් නැහැ. ඒ කියන්නේ හල් කිරීම ભેදයක් නැහැ. හරිද? get කියන්නේ මේක මෙහෙම. අපිම කරනවා නම් දැන් අපි කරනවා තමාම කරනවා නම් මේක අනිවාර්යයෙන්ම කරන දෙයක්. අනිවාර්යෙන් කරන දෙයක් ලෙසට තමයි සලකන්නේ. අනිවාර්යෙන් කරනවා කියලා කියන තමයි get කියන එක දාන්නේ. තව එකක් තියෙනවා අපි අනුන් වෙනුවෙන් තව කෙනෙක් වෙනුවෙන් කියනවා නම් අර දැන් උදාහරණයක් ගත්තොත් අර කඩේ කෑම ගැන කියනවා නම් අර කඩේ කෑම රස ඇති රස වෙන්නේ නැති අනුමානයක් කරලා කියනවා. අන්න ඒ විදිහට තමයි මේ get කියන එක දාන්නේ. හරිද? අර කඩේ මේ කෑම රස වෙන්නේ නැති නේද? අපි අහනව නේද එහෙම අර කඩේ පේන විදිහෙන් නම් කෑම රස ඇති නේද කියලා අහනවනේ. එහෙම බලලානේ අපි යන්නේ. හරි. අර කඩේ නම් මේ ඇඳුම් ලාභ වෙන්නේ නැති නේද? පොඩ්ඩක් ගිහලා බලමුකෝ කියලා එහෙම යනව නේද? ඊළඟට අපිම කරනවා නම් අනිවාර්යෙන් මේ වැඩේ කරනවා කියලා කියන තමයි get දාන්නේ. හරිද? මේ උදාහරණයක් ගත්තොත් තාම්පුතෝ හේසායේ ඉල්චිකොගෙස්සමිදා. ඒ කියන්නේ මොකක්ද? මේක කියන්නේ සජන්වින්ට අපි වගේ කෙනෙක් තාම්පුතෝ කියලා තාම් කියනවා ඊළඟ කියන අදහස ගන්න. තාම් පුත්තෝ අන්න මෙතනින් මම කියලා දෙන්න. පුතෝ කියනවා සිට කියන අදහස ගන්න. යම් ස්ථානයක ඉඳලා යම් කාලයක ඉඳලා කියන අදහස ගන්න පුතෝ. සිට නම් දක්වා කියන තව එකක් තියෙන්න බෑ. මෙන්න මේක. දක්වා කියලා කියන්නේ මෙන්න මේක. කාජි. එහෙනම් සිට දක්වා මම ඉස්කෝලේ සිට ගෙදර දක්වා පයින් එනවා. එහෙම කර කියන්න පුළුවන් නේද? මම මේ වේලාවේ ඉඳලා මේ වේලාව දක්වා වැඩ කරනවා. පුතෝ කාචි. හරිද? ඔක තමයි මේ ප්‍රශ්න උදාහරණ ගන්නකොට එක දෙන අමතර දේවල් ලියා ගන්න. ඕකේ? හරි. මම හිතුවා තේරෙන්නේ නැති කියලා. හේසායේ දැක්කනේ මම උඩ කියලා දුන්න මේ ඒක යෙදෙන අවස්ථා තුන. යම්කිසි ස්ථානයක් දක්වනකොට මම කිව්වනේ හේසායේ ආයතන යේ කියන අදහස ගන්න. ආයතනේ මේ ඉල්චික් කියලා කියන වේලාසන කියන අදහස ගන්න. ඔගෙස්සම්මිදා මමනේ කියන්නේ එහෙනම් අනිවාර්යෙන් වෙනවා. ඊළඟ සතියේ ඊළඟේ ඉඳලා තාම්පුතෝ
ඊළඟ සිට හරිද ආයතනයට වේලාසන එන්නම් කියන අනිවාර්යයෙන්ම කරන දෙයක්. වේලාසන වෙන්නම් කියලා අර සදන්නිම්ට කියනවා අනිවාර්යයෙන් මේ වැඩේ වෙනවා කියලා. හරිද? හරි අපි තව උදාහරණයක් කරන් බලමු. සංචාර කගිපියොල්ලෝ පියුන්ටි හගෙස්සමිතා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ සංචාර කියලා කියන ෆෙට්ටි වලට කගිපියොල්ලෝ කියලා කියනවා වර්ග 90. මේක බැඳි වචනයක් කගිපියොල්ලෝ. මේ වර්ග 90 බුන්ටි හගෙස්සමිතා කියලා කියන්නේ මේ වර්ග කරලා තියන්නම් වර්ග කරන්නම් කියලා ඒක අනිවාර්යයෙන්ම කියනවා. බුන්ටි හගෙස්සමිතා එහෙම. දැන් මේ මං කිව්වා නේද මේ තව කෙනෙක් බැර අනුමාන කරලා කියනවා කියලා මේ මෙන්න මේක බලන්නකො මේ උදාහරණ ආගුම් C ආගුම් sorry බඩ ඉන්න ආගුම් C චොම් තෝවා චුචිගෙස්සම් නික්කා. ඒ කියන්නේ මොකද්ද? තෝවා චුදා මේ වචනේ තෝවා චුදා කියලා කියන්නේ උදව් කරනවා. ඒකට තමයි අනාගත කාල මේ ගෞරවාර්ථ ස්වරයෙන් දාලා තියෙන්නේ. නික්කා කියලා දාන්න මේක ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා මම. හරිද? අර ඉම්නිදා කියන එකේ ප්‍රශ්නාර්ථ ස්වරූපය තමයි ඉම්නික්කා. තෝවා චුසිගෙස්සම් නික්කා ආගුම් මහත්මයා ටිකක් උදව් කරයිද කියලා අදහසෙන් තමයි කියන්නේ. ටිකක් උදව් කරයිද? මම චෝම් පගෙස්සම් මිදා මේ චෝම් කියලා කියන පළවෙනි පාර. පෙප් ගෙස්සම් මිදා පළවෙනි පාර තමයි මේක කරන්නේ බලන්නේ. ඉතින් ආගුම් ෂී චෝම් තෝවා චුසිගෙස්සම් නික්කා ආගුම් මහත්මයා ටිකක් උදව් කරයිද කියලා එහෙම අර කනසල්ලෙන් කියන්නේ මේකෙන් කියනවා අනුමානේ. හරි මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කෙනෙක් පච්චිම ભેදයක් නැතුව දාන්න පුළුවන්. හරිම සරල ව්‍යාකරණයක්. හරි. බලන්නකො වචන ඉගෙන ගත්තාම කොච්චර ලේසිද කියලා මේ පච්චිම මොප්සි. හරිද? සූර්යයන්. හරි. පුත්‍යෝ නොවත්නයෝ. හරි. මම ඊළඟ වීඩියෝ වලින් මේවා ටික ගෙනත් දෙනවා. කියන්නේ මේ දෙබස් ටික සහ මෙන්න මේ ටිකත් කරනවා. අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක බලන අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් වැඩි කතා නැතුව මේ ප්‍රශ්න ටිකට. හරි. මං අවසානක ඉඳලා ඔයාලට කියලා දෙන්නම්කෝ. හරි. 완성된 제품을 창고에서 꺼내 손님이야 다른 회사로 보내기 위해 자에 실어 보내는 과정을 무엇이라고 합니까? ඒ කියන්නේ මොකක්ද? මේකෙන් එකක් තෝරන්න තියෙන්නේ. පොජං කියලා කියනවා පාර්සල් කරනවා. පුඤ්ජෝ කියලා කියනවා වර්ග කරනවා. චුරා කියලා කියනවා නැවගත කරනවා. නැත්නම් අර නිකුත් කරන බෙදා හැරනවා කියන අදහස. චොක්ච කියලා කියනවා පටවනවා. හරිනේ. මොකක්ද මේකේ උත්තරේ වෙන්නේ? මෙන්න මම පැහැදිලි කරනවා ආගෙන. හරි. වන්සොන්තෙන් කියලා කියනවා මේ අර මම ඔයාලට කිව්වනේ අර කුෂන් කරපු මේ බාණ්ඩ චෙපුම් කියලා කියනවා බාණ්ඩ කුෂන් කරපු බාණ්ඩ මේ වන්සොන් බලන්න එතන වන්සොන් තෙන් මෙතන තෙන්නේ ඒ කියන්නේ කුෂන් කරපු කියන අදහස ගන්න අතීත කාලයට දාන්න. මෙතන උන් නැතුව උල් කියලා තිබ්බනම් වන්සොන් තෙල් ඒ කියන්නේ කුෂන් කරන්න ඉන්න. මෙතන උල් නැතුව නන් දාලා තිබ්බනම් වන්සොන් තේන එකෙන් මේ කුෂන් කරන කියන අදහස ගන්න. දැන් තේරෙනවනේ. හරි. ඒක මම අමතරව කියදුනේ. චෙපුම චංගෝ ඒ කියලා කියනවා චංගෝ. මේ ඉස්සෙල්ලා මට කියලා දෙන්න බැරුණා මේ ඒසෝ කියලා කියනවා සිට කියන අදහස ගන්නත් පුළුවන්. ඒසෝ කියන එකත් සිට කියන අදහස ගන්න දානවා. අර මේ පුතෝ කජි කියන එක වැඩියෙන්ම භාවිතා වෙන්නේ මේ
වේලාවක් ගණනය කරද්දි වේලාවක් කියද්දින් තමයි පුතෝ කජි කියන්නේ වැඩිපුර යෙදෙන්නේ. එහෙනම් චංගෝ ඒසෝ ගබඩා කාමරේ ඉඳලා මේ කොනෙදා කියලා කියන්නේ එළියෙන් අරන් තියෙනවා. sorry කොනෙදා කියලා කියන්නේ සාමාන්‍යයෙන් එළියෙන් අරන් තියෙනවා කියන අදහස. කොනෙදා. කොනේ සොන්නිමිනා සොන්නිම් කියලා කියනවා මේ පාරිභෝගිකයන්ට තරන් හේසාරෝ තරන් කියලා කියන වෙනත් කියන අදහස ගන්න හේසා මේ රෝ කියන එක මම ඉස්සෙල්ලත් කියලා දුන්නා ලෙසට කියන අදහස ගන්න පුළුවන් යෙන් මගින් කියලා ගන්න පුළුවන් රෝ කියන. එතකොට ෆේසාරෝ දැන් මේක මේ පිහෙන් ගිරෝ කියලා කියන ගුවන් යානයනේ. එහෙනම් පිහෙන් ගිරෝ කියලා දැම්මොත් ගුවන් යානය මගින්. හරිද ඒ වගේ. දැන් මෙතන හේසාරෝ කියලා කියන්නේ ආයතනයට තරන් හේසාරෝ වෙනත් ආයතනයකට පොනෙදා කියලා කියන්නේ යවනවා. පොනෙදා යවනවා. මේක මෙහෙම මේ පාර්සලයක් වගේ නම් යවනවා කාලයක් වගේ නම් කියන්නේ ගත කරනවා කියන අදහස. සිගනල් පොනෙදා කියලා කියන්නේ වෙලාව ගත කරනවා කියන අදහස. එතකොට හේසාරෝ පොණේගේ විහෙ ගී විහෙ මං කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා. ගී විහෙ කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කිරීම උදෙසා. එහෙනම් පොණේගේ විහෙ යැවීම උදෙසා. හරිද? යැවීම උදෙසා. චා කියලා කියනවා වාහනයට. චා කියලා කියනවා වාහනයට. චදොන්චා කියලා කියනවනේ. මොකද්ද? චදොන්චා කියලා කියනවා මේ මෝටර් රථයට. ඒක මේ කෙටි කළ තමයි චා කියන එක වාහනය කියලා ගන්න. චා සිරෝපොනේනන් සිරෝ කියලා කියනවා පටවනවා. පොනෙද කියලා යවනවා. පොනේනන් මේ නේන පටවන ක්වජොන් කියලා කියනවා ක්‍රියාවලියට. ක්වජොන් එකක්. ක්‍රියාවලිය මෝසි රාගෝ හම්නික්කා මොකක් කියලාද කියන්නේ කියලා කියනවා. මෙතන ව්‍යාකරණ 3ක් එනවා. මේක අමතරව මම කියලා දෙන්නේ ඔයාලා පොතක හරි ලියලා පාඩම් කරන්න. sorry. මෙන්න මෙහෙම. තාගෝ හදා ඊට පස්සේ රාගෝ හදා චාගෝ හදා ඊට පස්සේ න්‍යාගෝ හදා කියලා එකක් තියෙනවා. මේ ඒක මෙතනට ඕනේ නැහැ. මම ඒක වෙනම අවස්ථාවකදී කියලා දෙන්නම්. මේ දින මතක තියාගන්න. තාගෝ හදා සාහනේ සාමාන්‍යයෙන් අපි කරලා ඉවරයි කියලා කියන්න. සජන්නින් මම මේක කරලා ඉවරයි. තාගෝ හදා කරලා ඉවරයි කියලා කියනවා. රාගෝ හදා දාන්නේ අපි කරන්න ඉන්නවා කියලා කියන්නේ. හරිද? රාගෝ හදා මේක කරන්න ඉන්නවා කියලා කියනවා. චාගෝ හදා දාන්නේ මේ චාගෝ කියන එක දාන්නේ කරමු කියලා කියන්නේ. අපි මේක කරමු කියලා කියන තමයි චාගෝ හදා කියන දාන්නේ. මෙතන රාගෝ කියලා කියන්නේ මේක මොකක්ද කියලා කියන්න කියලා කියන්නේ. ඒ අදහස ගන්න තමයි මෝසි රාගෝ හම්නික්කා කියලා කියන්නේ. හරි. මේක අමතර කියව එකක්. මේක ලියාගෙන තියාගන්න. මේක ඕනි වෙනවා. මේක එනවා EPS topic exam එකට. ඔය ව්‍යාකරණ. හරි. මොකක්ද? 1 on 10 ඒ කියන්නේ කුෂන් කරලා කරපු භාණ්ඩ ගබඩා කාමරේ ඉඳලා එළියෙන් තිබෙලා ගබඩා කාමරේ ඉඳලා එළියේ සොන්නිමිනා එළියේ සොන්නිම් කියලා කියන්නේ මේ පිටත සොන්නිම් කියලා කියන්නේ අමු මේ පාරිභෝගිකයන්ට පාරිභෝගිකයන්ට ඉනා හෝ මේ ඉනා ඔයාලට කියලා දෙන්න බෑ sorry මේ ඉනා කියන එක දාන්නේ හෝ සහ කියන අදහස ගන්න. මේ සොන්නිම් ඉනා සොන්නිම් ඉනා කොනෙදා කියලා මම කියවනේ පිටතට එළියෙන් තියනවා කියන අදහස. එහෙනම් කොනෙදා කියන මෙතන අදහස ගන්න එළියෙන් කියන අදහස. ඒ පිටත කියන අදහස. පිටත සොන්නිමිනා කියන්නේ අමුත්තන්ට අමුත්තන් මේ පාරිභෝගිකයන්ට හෝ සහ තරන් හේසාරෝල් වෙනත් ආයතනයකට පොණෙකි විහෙ යැවීම උදෙසා වාහනයට පටවලා බෙදා හරින ක්‍රියාවලිය මොකක් කියලාද කියන්නේ කියලා අහනවා. මොකක්ද? පොජං පාර්ශ කරනවා, පුණ්ඩ වර්ග කරනවා, චොක්චේ පටවනවා, චුල්හා කියලා කියන්නේ නැවගත කරනවා, බෙදා හරිනවා.
අන්න ඒක තමයි උත්තරේ චුල්හා කියන එක චුරා කියන එක. එහෙනම් අපිට මේ වචනේ දැනගෙන තියෙන්න ඕනේ නේද මේ ප්‍රශ්නේ ගන්න. ලකුණු 2.5 විනාඩි තප්පරයක්වත් යන්නේ මේක ටක් ගාලා කියවුවා උත්තරේ ගැහුවා. හරි. ඊළඟට යන් මේක යන් මම මේ ප්‍රශ්න දෙක විතරක් කරලා නතර කරන ප්‍රශ්න තුනක් කරන්න නතර කරනවා මොකද වෙලාව මදි මට. හරි. පින්කානේ තොරක කචන් අල්මචන් ගොස කොරශිප්සියෝ හිස්තන්ට වඩාත් ගැලපෙන එක තෝරලා ලියන්න කියලා කියන. හෝ ලියන්න දෙන්න තෝරන්න කියලා තමයි කියන්නේ. හරි. කා කියලා එකකින් මේ දෙබසක් තියෙන්නේ කානා කියලා. මේ කා කියන එක්කෙනා කියනවා ඉබොනේ චුල්හාහල් මුල්ගොනි කෙසුරල් හගින් හසේ හගින් හෙත්නායෝ හගින් හෙත්නායෝ ඒගලෙන් ඉබොනේ චුල්හාහල් මුල්ගොනි කෙසුරල් හගින් හෙත්නායෝ එකෙන් මොකක්ද ඉබොන් කියලා කියනවා මේ වතාවේ බොනේ චුල්හාහල් මේ බලන්නකෝ හැමතැනම යෙදෙනවානේ අර මං කලින් වීඩියෝෙන් කියලා දුන්න එක මේ චුල් හා හල් මේ ලයන්න දාලා තියෙන එක අනාගත කාල කියන්නේ බෙදා හරින්න ඉන්න මේක චුල් හා හන් කියලා දැම්මම බෙදා අද උඩ තිබ්බ ව්‍යාකරණේ බෙදා හැරපු කියන අදහස. එහෙනම් බෙදා හරින්න ඉන්න මුල් ගොන් කියලා කියන භාණ්ඩ ඒ දාන අදහස ගන්න භාණ්ඩවල කෙසු කියලා කියනවා ප්‍රමාණය කෙසුර හගින් හෙත්නායෝ හගින් හදා කියලා කියන්නේ පරීක්ෂා කරනවා ලියා ගන්න. මේක අනිවාර්යෙන් එන හගින් හදා කියලා කියන පරීක්ෂා කරනවා. පරීක්ෂා කරාද කියලා කා අහනවා. නා කියනවා නේ චුල්හා චොනේ සූරාගල් චොංගක් කාගේ. හරි නේ ඔව්. නා කියනවා ඔව්. නා කියනවා ඔව් චුල්හා චොනේ ගී චොනේ යම් ක්‍රියාවක් කරන්න කලින් වීඩියෝ කියලා දුන්නා ව්‍යාකරණේ. හරි යම් ක්‍රියාවක් කරන්න කලින් චුල්හා චොනේ ඒ කියන්නේ මේ ප්‍රවා මේ මොකද්ද බෙදා හරින්න කලින් සූර්යාංගල කියලා කියන මං ඉස්සෙල්ලා කියලා දුන්නා සූර්යාංගල කියන ප්‍රමාණය චොංගක් හදා කියලා කියනවා නිවැරදිව ලියාගෙන තියාගන්න. මම මේ උඩින් ලියනවා චොං හක් හදා මේ ගේ දාන ට කියන අදහස ගන්න. චොංගක් කාගේ කියන්නේ නිවැරදි ලෙසට හරිද නිවැරදි ලෙසට මේ සත්තා ගොඩ ගහනවා. කොම්සු හදා අපිට උඩ හම්බුණා රූප ප්‍රශ්න පාඩම් කරන්න කියන ඔන්න ඔකට කොම්සු හදා පරීක්ෂා කරනවා මුගොප් සම්මිදා ගැට ගහනවා උන්බන් හදා ප්‍රවාහනය කරන මොකක්ද උත්තරේ අහන මොකද්ද මේ වතාවේ බෙදා හරින්න ඉන්න භාණ්ඩවල ප්‍රමාණය මැන්නද පරීක්ෂා කරාද ඔව් බෙදා හරින්න කලින් ප්‍රමාණය නිවැරදි ලෙසට කොම්සු හෙස්සමිදා පරීක්ෂා කරා ගැට ගහුව කියලා කියන්න බෑනේ ගොඩ ගහුව කියලා කියන්න බෑනේ ප්‍රවාහනය කරා කියලා කියන්න බෑනේ නිවැරදි ලෙසට පරීක්ෂා කරා. හරි මං හිතුවා තේරෙන්නේ නැති කියලා. ඊළඟට යන් මේ අවසාන ප්‍රශ්නයට චුල්හා චුම්බිනන් තා කරනසයෝ චුල්හා චුම්බිනන් තා කරනසයෝ නේ මුල්ගන සංචායේ තාම්ගෝ කරනරෝ චල් මුගොප්සම්මිදා සිරොප්සම්මිදා නිරොස්සම්මිදා සත්සම්මිදා සතස්සම්මිදා නැත්නම් මේක මෙහෙම මේ හයන්න මෙතන ගියාම ආ වෙනවා සත්සම්මිදා. හරි ඒ කියන්නේ චුල්හා කියලා කියන උඩත් හම්බුණා බෙදා හරින චුම්බි හදා කියලා කියන සූදානම් කරනවා තා කියන එක දන්නවා සාමාන්‍ය ඔක්කොම සියල්ලම කියන අදහස ගන්න. කර්තනාදා කියන එක මෙන්න මේක කර්තනාදා කියලා කියන්නේ අවසන් කරනවා. කර්තනාදා කියලා කියන්නේ අවසන් කරනවා. එහෙනම් නැවගත කිරීමේ සූදානම් කරපු එක සූදානම් කරන තා කරනසය ඔක්කොම අවසන්ද කියලා අහනවා. මේ බලන්නකො මෙතන චුම්බින සූදානම් කරන හරි තා කරනසය ඔක්කොම ඉවර නැද්ද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. කා නා උත්තර දෙනවා නේ මුල් ගණන සංචායේ තාම්ගෝ කනරෝ චල්
මං කියල දුන්නානේ මේ රෝ කියන එක රෝ කියන එක මං කියල දුන්නා එක අවස්ථාවගේ ලෙසට කියන අදහස ගන්නවා තවස් අවස්ථාවකදී යෙන් මගින් කියන අදහස ගන්නවා ඔවු බාණ්ඩ මුල්ගොන් කියන බාණ්ඩ සංජායේ සංජාය කරගෙනවා මේ පෙට්ටියේ තම්ද කියනවා දානවා කියන අදහස තම්දා නොත්ත අපිට උඩ හම්බුණා ගෝ කියන එක මං කලින් වීඩියෝ කියලා දීලා තියෙනවා ගෝ කියනවා ලා කියන අදහසක් ගන්නවා ඒ වගේම මේ ව්‍යාකරණ කියන්නේ වාක්‍ය දෙක සම්බන්ධ කරන්නත් ගන්නවා ගෝ කියන එක හරිද තම්ගෝ දාලා කනරෝ කියන මොකක්ද කන් කියලා කියනවා ලේස් වලට ලේස් කියන සොරි ලේස් කියන්නේ මේ සපත්තු දෙක කරන ලේස් වලට කන් කියලා කියනවා හරිද ඊළඟට ලණුවක් වගේ නම් ඒකටත් කන් කියලා කියනවා දෙකනම් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් කන් හරි කනරෝ ලණුවෙන් ලණුව මගින් චල් කියන හොඳට මොකක්ද අපි හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා යන් හතරවෙනි පිළිතුරේ ඉඳලා යන් සත් සම්මිදා ගැට ගැහුවා මේ පැටෙව්වා සිරප් සම්මිදා පැටෙව්වා සස් සම්මිදා ගොඩ ගැහුවා සිරප් සම්මිදා පැටෙව්වා නිරෝධ සම්මිදා බිමට බෑව බඩු මුගොප් සම්මිදා ගැට ගැහුවා මොකක්ද එහෙනම් උත්තරේ හොඳට ගැට ගැහුවා පළවෙනි දා උත්තරේ එහෙනම් මං හිතුවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මොකක් හරි අමාරු දෙයක් තිබ්බොත් තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම අලුත් කෙනෙක්ට බලන්න ඔයාගේ යාළුවෙක්ටත් බලන්න share කරලා තියාගන්න ඒ වගේම Facebook එකේ බලන ඔයාලා මගේ page එකේ බලන ඔයාලා මගේ page එක follow කරලා තියාගන්න එහෙනම් හැම මොහොතින් වැඩ කරන්න සුගෝ හෙස්සමිදා සුගෝ හෙස්සව කියන අපිට හම්බුණානේ එතන මාත් කියනවා සුගෝ හෙස්සමිදා හොඳට කරා එහෙනම් හැමෝටම ජය වේවා කම්සම්මිදා